ada ආයෙත් මෙන්න නදුනියක් අද මායා සමග අපි හෙළුණානේ බා නෑ හලෝ මම කියන දේ අහන්න ෂූට් එක යනවා සුපිරියටම වාට ඕනේ කැමරාමන්ද මන්ද නැහැ කියලා මට බයි අර පියාසල දැන් එන්න ඕන යා ගයිස් වෙල්කම් සුපිරි බ්ලොග් එක හම්බෙමු අද ආයෙත් පියුමක ඇඳුමක මේ වීඩියෝ එක කරන්න යන්නේ මේ චානුක කැමති නැහැ චානුකගේ ඇඳුම් වල වීඩියෝ කරන්නටත් කැමති නැහැ හැංගිලා ඉන්න මගේ හාල දිග්ගම ඔක්කොම ඉතින් Facebook දානවා පියුමක මේ තියෙන්නේ පරක්කුලානේ තියෙන්නේ පරක්කුලා තියෙන්නේ අද වෙලාවට වැඩේ කරනවා කියලා තමයි පියුමක පොරොන්දු වෙලා වැඩේ කරන්න යන්නේ ඔබ ඔක්කොම කැලිබ්‍රේට් කරලා බැලන්ස් කරලා තියෙන්නේ දැන් එහෙම පරක්කුවක් වෙන්නේ නැහැ දා වගේ බය වෙන්න දෙයක් නැහැ කොනිල් පාට නේ බා අද නිල් පාට තමයි අපේ තියෙන්නේ රැලි එකට යනවා කියලා හිතක් දන්නේ නැහැ බෑ අපි ඇත්තටම මේ රැලි එකට නෙමෙයි යන්නේ අපි යන්නේ වීඩියෝ එකට. මේ අද කොහෙද වීඩියෝ කරන්නේ? අපි වීඩියෝ කරන්නේ දා කරපු තැනද? ඔව්. එනවා හිතන්න. එනවාද කාර් එකත් එක්ක දීලා ගහමුනේ ටික. තුන් පාර සම්මුණ තුන් පාරම අපි කෑ ගැහුවා. ඔව් සපත්තු දෙක දෙන්න බැරිද මේ වෙඩින් එකකට දාන් යන්නේ. ආයි දාගෙන ගන්න. දෙන්නම එකම වගේ අදගෙන එකම පාර සපත්තු දෙක දාන්න. දැන් අපි යන්නේ අකුරැස්ස ටවුන් එකෙන් මෙහෙම ගිහිල්ලා අපි අමලකොට හන්දියෙන් දාන වමට. තමයි මාතර යන්නේ. ඊට පස්සේ තෙලිජ්ජිල හන්දියෙන් ආයෙත් වමට. පස්සේ එහෙම කෙලින්ම ගිහිල්ලා මාතරට යනවා. අපි මේ ගෙදර යන්න අපි දැන් වීඩියෝ කරන්න ආවේ මූ මේ රේස් එකක් පදින්නගෙන දැන් මේ දෙහුන්දර යනවා මාතර පව් කරගෙන පුදුම මිනිස්සු බස් එක මේ දැන් අපි වාහනේ ඉස්සර කරලා දැන් ආයෙත් මාතර පැත්තට යනවා පහු කරා යාළුවෙක් ඉඳලා තියෙන්නේ තාඩින්ගෙන් බස් එකක් ඇතුළට මියයි 11 වෙලා දත් පරක් වෙලා ඉන්න තියෙන දැන් මූ බොරු කී අපි රවට්ටන හදන පියුමක ෂේප් එක අරේ මේ හොස් ලස්සනනේ නුනේ හොස් ලස්සන යන ආස අදත් ලස්සන ඒ පාර මූට ඇඳුම් වල නෙමෙයි කාර් එකේ වීඩියෝ කරන්න ඕන ඕම් පේනනේ පේන අදහස අර පරිවිදු උපත අතන තියෙන්නේ මාර ලස්සනයි මාතර කියන්නේ වෙනම ලෝකයක් ඒක ඔයාලා මාතර ඇවිල්ලා බලන්නම ඕනේ සුන්දරම අපි ඉන්නේ දැන් මාතර වෙරළ තීරේ සුන්දරම ලංකාවේ සුන්දරම වෙරළ තීරය තමයි මාතර දුරට යන්න එපා එහෙන ගන්න සද්දේ මං මේ උඹ ඕ මෙතනින් උඩ ගන්න එපා මෙතනින් උඩ ඈතින් ගන්න පේනවා පරවිදූපත මේ තියෙන මාතර බීච් එක තියෙන පිපිද මට උන තාම ඉමිරුත් නැහැ කවුරුත් නැහැ වීඩියෝත් නැහැ මොනවත් නැහැ දරයට මොනවා වේද කියලා බලමු වට්ටපම් පුළුවන් නම් ආයිතාව චායි බොන්න මූමගේ සංග්ලාස් දෙක උස්සර එඩින්ගට කාමරය අපිට සංග්ලාස් දෙකයි බෑන්ගල් එකකුයි මොනවාද මත 3-4ක් මුස්සලා හොර. මාර හොරු කියනවා ඒ කරවල ගුරයි සාක්කු දානවා. ඕ කරවල ගුර එකට සාක්කු දාන්න නෑ බලන්න. අපිට චාය අරන් දෙන්නේ නැහැ කියලා මොකෙද කියන මම නෑ චාය එකක් බොන්න නේ. මේ කලින් පාර ගහපු එක. මේක තමයි අපි ලොග් එක අරන් ආවේ මේකේ වීඩියෝ එක හදපු එක. කො මුන් දෙන්න වැඳගෙන මට දුන්නේ නැහැ එක. මට දෙනවා කී කිව්වට දුන්නේ නැහැ තාම. කො බබා වටයක් කරකලා පෙන්න. වටයක් කරකලා. ඇත්තට මේක හරි රසයි. අපි හැමදාම මාතරලා අනිවාර්යයෙන් මේකක් දැන් බොනවා තමයි. බොරු උනම් බොන්නේ වෙන වෙනේ වුණ තමයි මාතරේ. මේ වගේ නරක යාළුවොත් එක්ක රසයිද? රසයි. උණුයිද? යම් උණුයිද? දැන් මං ස්ටෝරියක් දාලා පැයක් විතර නෝ තාම මේක අප්ලෝඩ් වෙනවා. තාම නෑ වැටලේ. ඉතින් කනෙක්ෂන් එකක් තමයි මාතර තියෙන්නේ. තාම අප්ලෝඩ්. බීල් නෑ බොරු කරන්නේ මෝත් බොරුවට තමයි මේ බොන්නේ. ඔව් උඹට මෙලොව රහන්නේ දැන් අද රැට බත් කද්දි. ගෙදර ගිහලා බත් කද්දි මෙලොව රහන්නේ. සමාල් මාල්ලේ රයිස් නේ ගන්නේ. ගෙදර ගිහලා බත් කද්දාත් පරක් මිනිහ බලහන්. මට ගෙදරට 4ට එන්නේ. බෑ බලන්න. අද මොනවද තමයි අපිට අරන් දෙන්නේ? 4ට එන්නේ කියලා කිව්වේ. දැන් වෙලාව 6:48යි. ඒ 4ට ගෙදරින් එමු කියලා. හරි එහෙනම් මේක කරන්න බෑ නේද? අපි මේ ඔව් හැබැයි නදුනිට තමයි කියන්නේ. ඒ චායගේ තත්ත්වෙ මොකෝ? රසයි. අවුල නැහනේ. අකුණු මම දෙනවා 10න් 9ක්. ඔයා කීයක් දෙනවද බිබිද? 10න් 7ක්. මම තාම පොඩ්ඩක් අබිව්වේ නැහැ. මම බීලි ඉවර වෙලා කියන්නේ. නිවිල පොත් තමයි රහ. ඔන්න හරි. පස්සර කල කිරේට ඉන්නේ. අපි දුර මෙතන ඉන්න අම්මැලිලු මේ අපි දැන් පාගේක පැත්තට යන්න හැදුවේ. බොඩියස් එක නැවත කූපන් අවස්ථා 17ක් දෙනවා. මේකයි අද ඉඳලා අවුරුද්දක් වැඩේ. පියුමිකි ස්කෑම් එකකට වෙන්න යන්නේ. ස්කෑම් එකක් වුණා. පියුමිකි ස්කෑම් එකකට වුණා වගේ. අපි දුඹ බහලා අරුක පස්සෙන් ඵලයන් අල්ලා ඔගේ කවදින් අල්ල ඔක ගන්න. පිපි බහලා ඉන්නේ අලුවනේ. අපි පාක්කාව තාමත් නෑ. ඉතින් ෂූට් එකට කියන්න දෙයක් නෑ. සුපිරි දැන් 7:40 වෙලාව
7:40 දැන් වෙලාව. තාමත් අපි හිතලවත් නැහැ ෂූට් එකක් කරන්න ගැන කරනවා. පියුමිකේ රේඩාර් එකට අහිංසකෙක් අහු වුණාමට පේනවාද? Bluetooth device connected success. මේ බලපන්. මටත් පුළුවන් සින්දුවක් කියන්න. උඹට මයික් එකේ සින්දුවක් කියන්න. පියුමිකට සින්දුවක් කියන්න දෙනකම් මෙතන යන්න දෙන්නේ නැහැ. ඒතරම සෑහෙන තැනකක් ඉන්න හදන. අද නම් ෂූට් එක කරන්න වෙන්නේ නැහැ මෙතන. මට පේන විදිහට ෂූට් එක කරන්න වෙන්නේ නැහැ. අතර ප්‍රායෝගික මදි. මේ සෙනග දැන් මේක දිහා මෙහෙම බලන් ඉන්න එක ලොවේ ෂූට් එකක් කරන ගත්තද ඉවරයි හොඳ. සීහිනද උදුවේ. ඒක පුළුවන් මට. ඒක මම කියන්නද? කවනම් කියන්න බලා. චුට්ටක් කිය චුට්ට. පද දෙක. මොකක්ද ඒක? ලිරික්ස් දාලා දෙන්න. චුට්ට පද දෙක කියන්න. මට ලිරික්ස් මතක නැහැ. මම ඉංග්‍රීසි සින්දු විතරයි මේ දවස්වල කියන්නේ ඒක. ඒ ඉංග්‍රීසි එකෙන් දෙකක් කියන්න. ආ දෙකක් කියන්න. ආ සද්ද දාන්න ඕනේ මට. දැන් ඇවිල්ලා කියලා අපිට පොඩි ආරංචියක් කරලා තියෙනවා ෂූට් එක කරන කට්ටිය. අපි ආරංචි ආපින්න දැන් මේ පැත්තට යන ගමන් ඉන්නේ. ඊයේ මං ගහ ෆොටෝ එක මෙතන. මෙන්න මේ ගහට මොකටද ගහන්නේ? නදු කියන්නේ ෂූට් එකට දෙන අක්කා. කොහොමාරි අන්තිමට අපේ පියුමික ස්කෑම් එකකට අහුණා. පැහැදිලිම ස්කෑම් එකට අහුනේ. තාමත් කියන්නේ ස්කෑම් එකට අහුන්නේ නැහැ කියලාමයි. එනකොට ලොවෙත් මු ස්කෑම් එකට තමයි අහුනේ. Thank you. ඇයි බලන්න මම මේකට දැකලා නැද්ද? ඇයි මම වීඩියෝ කරා? අයියේ කෑ ගහලා කියන්නේ. ඇයි මම වීඩියෝ කරන්නේ? ඇයි? ඉමිරුයි අයියා විත්ති නේද? ඉමිරු මොකද කියන්නේ කණි වීඩියෝ ලස්සනයිද? අනිත් එක සුපිරි වාර ඇත්තටම බොබි ෆිල්ම් කියන්නේ හොඳ රෙකමන්ඩ් කරනවා. ඉමිරු අයියා නැතුව පාළුවෙන් හිටිය මුත් එක්ක බෑ ඉමිරු අයියා කරන්නේ. මේන් සෝහන් අයියා. ආ හලෝ. හායි. මේ අයියා තමයි ෆිල්ම් එකත් රේස් එකක් ගියේ. මේන නදුනියක් අදත් තියෙන වෙනදා වගේ. වගේ මදක් තියෙන හැබැයි පොඩි පියලා. එදා වගේම යද. දැක්ක නදුනියක් අලුත් ඩාන්ස් එක. මෙයක් වෙන නම් මතක නැහැ. මීදුමි හරිම හොඳයි ටිකක් නපුරුයි මීදුමි. හිමායා සමග නදුනි. මෙන්න වෙලාව 8යි වෙලාව. ප්‍රශ්නයක් නැහැ. මවුලක් නැහැ. මවුලක් නැහැ. වෙලාවට වැඩ කරන කට්ටිය වෙලාවට වැඩ කරන දෙන්නේ. දෙවෙනි මතාවටත් අපි විශ්වාස කරලා විශ්වාස කරලා නෑ මේකයි උනේ හරිද? නෑ හරි. අන්න අරුම පොඩ්ඩක් නෑ මේකයි උනේ මේගොල්ලන්ට කොණ්ඩේ ගොතන්න නූල් ගේන්න ගියා. හරිද? ඊට පස්සේ ඒ මුළු මාත්‍රමෙම තිබ්බේ නෑ. ඒකයි පරක්කුනේ. මියුට තමයි වක් කියන්නේ කියන්නේ. ඊට පස්සේ නූරෙලි නූල් ගේන්න මට නූරෙලි වගේ මේ අක්ක තමයි මේ ඉමියුරු අයියගේ කොණ්ඩේ ගොතන්නේ මේ අක්කා කොණ්ඩේ ගොතා ගන්න ඕන නම් ඔයාලත් එන්න කවුද හිමාසැලොන් කොහෙද බං යටින් මගේ නම්බරේ දාන්න නෑ දෙවුන්දර නෙවෙයි නේ කපුගම අඩෝ මේකේ ඇඩ් ගොඩක් තියෙනනේ ඕ බම් පුදුම ඇඩ් ගොඩක් තියෙන්නේ මුංගේ ඇඩ් දාපුවට සල්ලි ගත්තා නම් මම දැන් අද BMW එකෙන් අද පීමේක් ගානේ ඔක්කොටම කන්න රන්දනා කියලා තියෙන්නේ මේ එකේ 1 2 3 4 5 6යි 7යි අරන් දෙනවා අරන් දුන්නේ නැති වුණොත් අපි වීඩියෝ ප්‍රසිද්ධ ව්‍යාපාරික මූ මේ කෙල්ලොන්ගෙන් වැඩ ගන්නව කන්නවත් දෙන්නේ නැහැ එහෙම කරන්නේ එහෙම බැහැනේ ලොක්කෝ එහෙම කොහොමද කරන්නේ අද මේ රුක් ගානේ කාන් නරඹනවා නූලක් වැඩ නැහැ දැන් නූල ඕනේ කොහොමද දැන් සැලුන් එකේ කඩක් කොණ්ඩේ කපන්නේ නැහැ අපි ඉතින්ම කොණ්ඩේ යොතලා බැඳලා මෙහෙම ඇති මේ ගානට විතර කියලා නිකන් මොකද හිරුණානේ බා හිරුණා මල්ලේ කිරි පහ කයට වහන්නේ ඔය ඔනොට්ටුවක් දාන්න මාත් දැන් යනවා උඹලා දෙන්නටම දන ගස්සලා ගහනවා කිස්වත් පහලා නෑ හලොක්කකින් සක් කොහේ ගියත් වහලා. අට වෙද්දී හරි කලබල වෙන්නේ අර නිකන් නූල් වලින් ගොතන්න බැරිද ඌල් වලින්ද ඌල් ගන්නත් දැන් බහලානේ ඌල් ගන්න හැකි උහෙන් හරි නෑ ඌල් වලින් ගන්න කැතයි කතරන් එපා ඒක කරන්න නෑ හලෝ මම කියන දේ අහන්න මම කියන්නේ නම් කෑලි හයිට ඒ ඔයා හිට නැද්ද මේ vlog එකේ මේ වැටෙද්දි ඕ කොහොමද ආවද දැන් ඒ ලස්සන කතා කරන්න කලින් කැමති නැහැ මගේ යාළුවෙක් කෙල්ලෙන් නිසා අඬනවා මේක දාගනින් උඹ මේක දාගනින් ඇඬුවත් පේන්නේ නැහැ බෑ මුන් එක්ක ඉන්න මේ කැමරා තාපට YouTube එකේ කැමරා ඔක්කොම හරි මේ තප්පර දා ගියත් විනාඩි කියක් හරි මගේ ටික හරි දෙනවා මං උඹට ඒක හරියන්නේ නැද්ද කියපන්කෝ ඒ වුණාට බං මූවම් කො මේ බලමු ලයිට් එක ලස්සන. කවුද ගැටයක් කවන්නේ ලයිට් එක එව්ව. නෝ බලපන්.
මේ සයිස් නෑනේ මුන් ගහන සයිස් උනට ගාන සයිස් මුගා සයිස් ගන්න නෑ බං. මට ඇඳුමක් ඇත්තටම සල්ලි දීලවත් ගන්න මම සයිස් ගන්න නෑ කියපන්කො. මේ අය බං එන්නේ නැහැ කිව්ව ෂූට් එකට හරි. මොකද කිව්වේ? එයා සූට් එක නෑ මං හිතුවේ කවි මැද මුන් දෙන්න දෙපැත්තේ. ඒ හලෝ අපිට වෙනස් ටීම් එකට ගන්න තිබ්බා නිකන් ෆුට්බෝල් එකක් ගෙනල්ලා. අන්න මේ රෙකෝඩ් කරනවා ෆුට්බෝල් එකක් ගෙනල්ලා අර මගේ ළඟ ඒ වගේ ස්කර්ට් එකකුත් තියෙන ඒක ඇදලා එහෙම කරන්න. එතකොට ටී-ෂර්ට් පොඩියක් ගහපන්. එතකොට ටී-ෂර්ට් කතාවක් කිව්වේ. ෆුට්බෝල් එතකොට ටී-ෂර්ට් එක වයිරල් යන්නේ නැහැ. ටී-ෂර්ට් එක තමයි වයිරල් යන්නේ. ෂර්ට් එක තමයි ටී-ෂර්ට් එක බ්‍රෑන්ඩ් එක. පොඩි සයිස් එකක් බෑගේ ඉන්න. පරාද. බ්‍රෝ ඉතින් ගලවපන් පාටියකට නෙමෙයි. නෑ ඉතින් ගෙනාවේ ඔක විතර බෑ. ඉතින් මං ඇහුවනේ. ඇහුවනේ මොකද්ද මගෙන් ඇහුවා දවල් මගෙන් ඇහුවා මං ඇත්තටම දවල් ඇහුවා මුංගේ. වයි කියපු ඉතින් ඔයගේ වැරද්ද. ඔය දැන් වැරදි කීයක් කරලා. ඇයි වැරදි කරන්න බෝඩය. වැරදි කරලා අඬන්න එපා මට තේරෙනවා එයාගේ දුක. ඉතින් නුවන් හොයලා දෙන්නන් අපි. නෑ බම් පිස්සු යකෝ මට මහන්සියකට දැන් මේක කට පියාගෙන ඉන්නේ මොනවද මහන්සියක් දවසේ? දවස් කීයකට ඔයාට කිව්වේ මංගේ පහට එන්නේ කියලා නේ. ඒක එන්න පාච්චිගේ හවරිය උදේ උඹ ඉඳපන්. උඹ ඉඳපන් ආච්චිගේ හවරිය දේවි. ආච්චිගේ හවරිය අවුල් වෙලා ගෙඩිය ගන්න එකක් ඉන්න. අපි ඒ අංකල් එක මරු. ඒ ළමයට අද පෝස් හිතා ගන්නම් බෑ. පවුල් වගේ. කොහොමද බං? හරි. හායි මම පොඩ අද දුක් මුසුමුනේ ඉන්නේ ඒකට සහභාගී වෙන්න ඕනේ ඇත්තටම මොකද මුසුමුනේ මගේ කොණ්ඩේ ගොතනවා කියා මාව වැරගට්ටුවා මෙයාට මොකද අපි දෙලවා අතර තනි වෙලා අපි ඉන්න තැන එක්කත් නැති වෙලා තියෙන ස්වාන් ෂූට් එක යනවා සුපිරියටම zoom කරේ නැද්ද? මොකද්ද ඔබ zoom කරේ නැද්ද? කසුන් සූම් කරා නම් මේ කෑල්ල අනිවාර්යෙන් දාන්න ඕනේ. ඔබ කියපන් මචං මේක zoom කරන්න බැරිද? ඇත්ත කියපන්. අන්න බෑ කියන්නේ. මූ zoom කරා. මාව කන්න බයක්. මේ මූ තමයි මාව කාප්පුට. අනිවාර්යෙන් මුගේ අර මේ මූණ අර මූ ඇද කරන එක අනිවාර්යෙන් දාන්න කසුන්. හරිද? කසුන් කියන්නේ මම වගේ නම් මතක නැහැ. කසුන් කියන්නේ ඔබේ කොල්ලා. ඔබ සීන් එකේ ඉන්නේ. මේ තමයි අද ප්‍රධාන නළුවා. ඔන්න ඔය කෑලි අනිවාර්යෙන්ම දාන්න. දමිදු අපි මොකද කරන්න යන්නේ? පිට අද සෙනග වැඩි මෙතන. අද බොඩල්ස්ලත් වැඩි බලන්න ආපු කට්ටියත් වැඩි සොහානුත් ඉන්නෝනේ ප්‍රශ්න වැඩි. ප්‍රශ්න ගොඩයි. අඩෝ මං එන එක ප්‍රශ්නයක් ලුමුට. ඔයා කියන්නේ මං එනකොට ඔයා කැමතිද කියලා? ඔයාට ඕනේ කැමරාමන්ද මන්ද? වෙන්න එපා. සොහාන් ඊළඟ දවස් මගේ අතේ වෙපන් වෙන්න එපා. සොහාන් මෙතන ඊළඟ පාර සොහාන තමයි ගන්න එක මොඩල් විදියට. ටයි එකක් මොකද සෝන් කියන්නේ? එයාලෝ මොකද සෝන් කියන්නේ? කොතල දෙන්න නැහැ කියලා මට බයි. ඔතනින් ගහන්න සුපිරිට මන ෂූට් එක. ඒ අර විදිහට නටන බලන්න පොඩ්ඩක්. මීදු මේ නටන බලන්න. අර පියාසාලා තුරුල් වෙලා ආදර. මං සින්දු කියනවා ඔය නටන. මොකද්ද? මං ඇවිදින්න දන්නේ නැහැ. උඩින් ගම මේ මෙතන මට පායින්න පුළුවන් එහෙම මෙහෙ. මෙයා ගිහින් පනින්නද පුළුවන්? මෙයා ගිහින් මැක්ක ඔතන. දැන් කියන දේ අහපන් මට මගේ පාඩුවේ ඉන්න දීපන්. කැමරාව බිමට දාපන්. උඹ ඊයේ තොහොම මගේ අහුවනේ නේ ෆොටෝ 100ක් විතර. තෝ කැමරා එක ඔෆ් කරලා දෙන්න. කො කියන්න බන් TikTok එකේ නම් අනේ පොඩි එක හුලකට ගහගෙන යනවා අර දෙක ඇදුනේ කොහොමද ඒක ඇල්ල ගැලවිලා වීඩියෝ මේ බලන්නකො මේ හුලකට ගහගෙන අයියෝ මෙන්න මු TikTok පාන කතේ පාන. පෙරේත හැ. මූ ගාගෙන යනවා එතන. මේ කොටස ගන්න ඕන හොඳේ හුලකට ගහගෙන යනකොට බලන්න හොඳේ සින්දුවක් මතක කරගන්න. ඔතන ඇත්තට හුලඟට ගහගෙන ඔව් ඇත්තට. රිවර්ස් ටර්න්. උමයි ඔබට ලියන්නේ විරහ කඳුළු පැලින් එයවා හැඬුවත් මට නම් කම් නෑ මගේ හිත අද තද නින්දෙන් මෙහෙම නෙවෙයි බා. දැන් මොකෝ කියන්නේ දෙන්නේ කැමිය බලාගෙන මේ වීඩියෝ කරන්න බෑ බෑනේ බෑ මේව කරන්න. මේ පැත්තකට වාඩි වෙලා ඉන්න මෙයා මට ලැජ්ජයි. මකුලක් කතා කරන්න එපා වෙලාව දුන්න අපි එයාට වෙලාව දුන්න හරිද සෝන් ඔව්. ඒ කියනකෝ ඒ කියනකෝ ලැජ්ජයි
කියනු අවුලන්නේ. ඒ ලස්සන හැලු. හරි අවුලන්නේ නැහැ කියනු. ඉන්වෙස්ට් කරන්න. හරි කට් මුලින්ද. ඉතල දියපන්කෝ බං. නෑ ඒ ගැලවෙන්නේ. ඒ මගේ නම්බරේ පේන්න ඕනේ GD එක. අම්මට ලයිට් එක මගේ අතේ. දින තම්බලෙන් නන්නේ ටක් ගන්න. ඒ ෆෝන් එක දීලා බලයන්. බෑ අම්බෝ. ඉතින් ලොක් කරලා දීලා බලයන්. ඔබට නම් දෙන්නේ නැහැ මං කාට දුන්නා. ඊට වඩා හොඳයි. ඒ දමිතු මොකද්ද අපිට උන කරදැබ්බේ? කාලේ ගත වුණා වැඩි. උන් අයිස්ලයිට් එකෙන් සෙල්ලම් කරන්න ගත්තා. දැන් ෆෝන් වල ටෝච් වලින් ගහන්න නෙමෙයි මේ ලයිට් එකක් ගහන්න. ආයිස් මචං ආයිස් මරු බං මේක දිහා බලන්න. මේක බැටරි නෑ. දැන් මේක ටාර්ච් කරන්න දෙයක් නෑ නැත්තම්. මේ කියන්නේ උස්මකෙත් බැටරි වැහලා තියෙන මේකේ තා බැටරි 10ක් වගේ තියෙන. ටාර්ච් කරන්න දෙයක් නෑ. පවර් බැංක් එකක් තියෙන කරන්න දෙයක් නෑ. අපි දැන් කාලා ගෙදර යනවා ෂූට් එක ඉවරයි. එකපාරට මේ දෙකත් එක්ක තවත් සුපිරි බ්ලොග් එකක් හම්බෙමු.